මේ ලෝකය නැසිලා ගියත් පින්වත්නි අවසාන වතාවට අනිත්‍යතාවය ඉස්සරහා පවා මන්දගාමී වතුරුදහන් වෙන භූමිය මේක. අනිත්‍යතාවය ලෝකයට අයිති එකක්. මේ සියලු තන්හි අනිත්‍යතාවයේ වනාහි අයිතිවාසිකමක් පවතින දෙයක්මයි. ඒක ලෝක ධර්මතාවයක්. අනිත්‍යතාවය ඉස්සරහත් පින්වත්නි මන්දගාමී වෙන මේ පෘථුවියේ කොතන හරි තැනක් තියනවද? අනිත්‍යතාවයේ වනාහි සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ලෝකයට ආවේනික తত্ত্বය. ඒකට ඔක්කොම යටයි. මේ මහ පොළොවේ හැම බිංගලක්ම යටයි. හැම පුද්ගලයෙක්ම යටයි. අපගේ බුදුරජාණන්සේගේ සුගත ශරීරෙත් යටයි. හැබැයි පින්වත්නි මේ ලෝකයේ අතුරුදහන් වෙන යම් දවසක් ඇද්ද? ඒ අතුරුදහන් වෙන්නේ අනිත්‍යතාවයම ප්‍රකට වෙමින්. අනිත්‍යතාවයේ ප්‍රකට වෙමින් මේ ලෝකේ නැසී වෙනසී යනකොටත් පින්වත්නි මන්දගාමීව වෙනසෙන යම් තැනක් තියනවාද? දුර්වල ආකාරයෙන් නැසී වෙනසී යන යම් තැනක් තියනවාද? ඒ නැසී වෙනසී යන දුර්වල ස්ථානයේ මේ භූමියමයි පින්වත්නි. ඒ නිසා මේ භූමියේ අර්ථය අපට මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් හරහා ගවේෂණය කරන්න බෑ. ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ටික ඇතුලේ මේ භූමියේ වටිනාකම ගැන අපට වචන වලින් සාකච්ඡා කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වත්නි දක්ෂ වෙන්න ලෝකෝත්තර මට්ටමේ ආධ්‍යාත්මික වේ ශක්තිය උරංගාලා බලන්න. ආධ්‍යාත්මික වේ ශක්තිය උරංගාලා බලන්න නැති කෙනෙකුට මේ භූමිය එපා වෙන්නත් පුළුවන්. මේ භූමියට වඩා පිළිවෙත් පුරන්න පුළුවන් තැන් ඕනතරම් තියනවා කියලා යම් කෙනෙක්ගේ සිත තුළ හැකිලීමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි යම් කෙනෙක් මේ ස්ථානයේ වාඩි වෙලා චිත්ත සමාධියට සමවැදුනොත් ඒක ඔබ වෙනද සමවැදුණු චිත්ත සමාධියට වඩා මధుර ප්‍රණීත අතිශයින්ම ප්‍රණීත එකක්මයි. ඒක ඔබට සමාධියෙන් අත්දකින්න තියෙන එකක් මිසක් ඇස් මට්ටමේ අත්දකින්න පුළුවන් එකක් නෙමෙයි. ඇස් මට්ටමේ කන් මට්ටමේ අත්දැකීමට නම් විරෝධයක් පාන ගොඩාක් දර්ශන ගොඩාක් ශබ්ද වටපිටාවෙන් අපට ඇහෙනවා. හැබැයි පින්වත්නි සමාධියෙන් යම් කෙනෙක් මේ භූමිය ඇසුරු කරගෙන යම් කෙනෙක් සමාධිය පාවිච්චි කරලා මේ භූමියේ උරංගාලා බලන්න පටන් ගත්තොත් එයාට තේරෙනවා නිබ්බන්තු ශාන්ත ප්‍රණීත සමාධියක් මේ මිහි මත කවර තැනකවත් සමවදින්න බැරි බව. දක්ෂණං අද සන්ධ්‍යාව වනතෙක් මේ භූමියේ රැඳී ඉන්න නිසා මේ තනින් තන වාඩි වෙලා ඒ සමාධිය උරංගාලා බලන්න ඒ යථාර්ථය ඔබටම අත්දකින්න පුළුවන්.